තවත් අලුත් දවසක්. පැටවු නානවා. තාත්තා පීදනවා. බලන්නකො ලස්සන. කළු පොඩි ගඟර තමන්ගේ වැඩේ තමුම්ම කරගත්තා. වඳුරු පැටවුන්ව පීරන්නේ මාළුවන්ගේ කටුවලින්. අපි පනාව පාවිච්චි කරනවා වගේ. ඒත් පැටවු එක්කෙනෙක්වත් ඒකට කැමති නැහැ. මාළු කටුව දැක්ක ඔක්කොම පැනගත්තා. බලන්නකෝ අම්මා පැටවුන්ව ආපහු අල්ලගෙන පීරන ලක්ෂණ. මාළු කටුව පනාව වෙලා පුංචි පැටවු පීදාන්නේ. කැලේ උපන් කැලේ සත්තු එහෙම තමයි හැඩ ගැහින්නේ. කොටියා ගොරවනු ඇහෙනවා විපත්තියක් වගේ පේන්නේ. දඟර වලිග උඩ පැන පැන අනුන්ගේ පිහිටට දුවන්නේ. ඒරගන්න අපෝයි යනවාකට මොනවා බලන්නේ? ස්තුතියි බේරගත්තට. මගේ නම නෝවා. එතකොට මේ පාලට එන්න පැටියෝ දැන් කොටියා නෑ. ඔයි ඔයා වැටුණද පැටියෝ? ඔයාට කැලේ ජීවිතය උගන්නන එක නම් ලේසි වෙන එකක් නෑ. මේ පිල් ටික ගෙවලා දාපු දවසට ආපහු බඩු ටික දෙනවා. ගත්ත ණය ගෙවුවනම් මේ කරදර මුකුත් නෑනේ. තව මොනවද ගෙනියන්න තියෙන්නේ? ඇයි බිත්ති? ඔයාත් හොඳ විහිළුකාරයෙක් නේ. තවත් තියෙන දෙයක් අරගෙන යනවා. දෙනවා තොප්පිය. ඔන්න අපි ගියා. දාගරිය තමයි සේරටම මුල. දැන් ඔහෙට සිද්ධ වෙනවා මගේ ණය ගෙවන්න. ඔයින්ටකෝ. පරණ වුණත් මේ තොප්පිය නරකම නෑ. මේ සරේ නම් දාගරිය අතාරලා බෑ. දාගර වලිගස් අල්ල ගන්නවාමයි. පොඩි පැටවු මේ මාළු පනාවට කැමතිම නැහැ. ඩඟර වලිග අමුත් එක්කුත් එක්ක එනවා දැකලා පැටවු මාළු කටුව හැංගුවා. හංගලා මොකුත් දන්නේ නැති අය වගේ ඉන්න හැටි. ඔහෝ අපූරු පැටවු. කල්ලෝ මේ ඇවිල්ලා බලන්න. අමුත්තත් එක්ක ආපු වලිග ගැට ගහපු කළු දඟර කොටේ ඇතුලෙන් එළියට ආවා. පැටවු බයේ දිව්වා. හංගපු මාළු කටුව එයාගේ දකුණු කකුල පසාරු කළා. ගැට ගැහිච්ච වලිග වේදනාවෙන් උඩ පයින්නකොට පැටවුන්ට හරි හිනා. අපේ දඟර වලිගට වැඩේ තේරුම් ගියා. පොඩු පෙපෙන්නක් ඇදුනේ තව කළු වඳුරෙකුත් ඇවිල්ලා. කටේ වල්ලගත්තත් මල් 7යි. අතවන්න උගුලක් රාජ්‍යම කොටු කරගන්නවා. බලන්නකෝ ලෝකෙ හැටි. කෙනෙක් ඉලක්කය බලනවා තව අය සතුටින් නානවා. කැලේ මදුරුවෙක් ඇවිදින්න අය උඩින් නවත්තනවා. කැලේට මොන මදුරු කොයිල් කොයින්ද මදුරුවන්ගේ දැල්. වලිගය නැති ගොනා වගේ අලුත් වඳුර හරිම අවුල්. පොඩි පැටවු ඇවිල්ලා වලිගෙ ලිව්වා. එයා ආයෙත් පටල ගත්තා. ඌරෝ කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජමගුල් කියන්නේ ඕකනි. පැටවුන්ට හරියට හිනා. ගැට ගැහිච්ච වලිගට වැඩේට කේන්ති.
Sitakagulle gile nabu nabul as. Abai. දඟර ටිකක් ඉන්නකෝ වලිගය ගැට ගහනවා මෙයාට මේ කැලේ පුරුදු නැහැ අනේ මෙයාට මේ කැලේ පුරුදු නැහැ අනේ සිදාදියේ වඳුරනේ කැලේ දන්නේ නැහැ අනේ ඔයා ගිහින් උදව් වෙලා එන්නකෝ බඩගිනි නං මාළු අල්ල දෙන්නකෝ දඟර හාමිනේගේ ඉල්ලීමට අපේ දඟර ගඟට පැන්නා දීයට කිමිදිලා මාළුව දෙන්නෙක් අල්ලන් ආවා එකක් කාලා කන හැටි උගන්නලා අනිකව කන්න දුන්නා ඒ පාර මාළුවා නහය කාපි ගැටවලිග කල්පනා කර කර ඉන්නකොට කැලෑ කුරුල්ලෙක් කොළොප්පම් කරපි දුක සෝකය නැහැ දන්නේ අපි කැලෑවේ ඉන්නේ අයියා මල්ලි වාගේ අයියා මල්ලි වාගේ ලොකු වෙනසකට තියෙන්නේ පාටයි වලිගෙයි වෙනසයි ඇයි මල්ලියේ බය වෙන්නේ මේ ඔයාට මම ඉන්නේ ඇයි මල්ලියේ බය වෙන්නේ මේ ඔයාට මම ඉන්නේ අයියා මල්ලිට පාර පෙන්නනවා අතරමං වෙච්ච මල්ලිට හාම් පුතාගේ තුවාය හම්බ වුණා අඬන්න පටන් ගත්තා අඬලා වැඩක් නැහැ මල්ලියේ ඉවට බඩ ගන්න පුරුදු වෙන්න අනේ ගැටවලිග බඩ ගෑමියේ පාඨමාලාව හදාරනවා දඟරවලිග තමයි පාඨමාලා අධ්‍යක්ෂක ඒත් ගැටවලිග තාමත් කැලේ අඳුරගෙන නැහැ මැස්සන්ටත් බය වෙනවා බය වෙලා බෑනේ මල්ලි මේ කැලේ නෑ සල්ලි සතුනගේ ඉව මල්ලි පරදනවාමයි සල්ලි නගරේ ජීවත් වෙන හුඟක් අය හිතන්නේ නගරේ ඉන්නකොට හුඟක් දේවල් Taman දන්නවයි කියලයි මහා ආඩම්බරකාරයෝ වගේ ඉන්නේ ඒත් කැලෑවටම තමයි නොදන්න බව තේරෙන්නේ ගැටවලිග යාන්තම් 6-4 ඉගෙනගෙන වතුරට බැස්සා ඒ පාර දඩබ්බර මාළුව ගැට ගැහිච්ච වලිගේ එල්ලිලා ගැටවලිග එහෙට දුවනවා මෙහෙට දුවනවා දඟරවලිග තමන්ගේ අරමුණ හොයාගෙන ඉව කර කර ගිහින් දඟට පයින්න හදනවා ගැටවලිගේ දණ්ඩ දිගේ හෙමින් හෙමින් ඇවිත් දඟරවලිගව තල්ලු කරපි දඟරවලිග ගැටවලිගටත් කතා කළා ගැටවලිගත් පොඩි ළමයෙක් නාවන්න වගේ තමයි ගඟට බැස්සේ කිඹුලා ගැටවලිග දැකලා කට ඇරගෙන සූදානම දඟරවලිග නොහිටියනම් පරලෝකෙයි මේ සෙල්ලම දඟරවලිග නොහිටියනම් පරලෝකෙයි මේ සෙල්ලම කිඹුලා ගැටවලිග දැකලා කට ඇරගෙන සූදානම බලමුකෝ ඊළඟට වෙන්නේ මොනවද කියලා
ඇත්තටම ඔයා කොහමද මේ වගේ උඟලකින් දඟර වලිගේ අල්ල ගන්න හදන්නේ ඈ? මම බලාගන්න. මම වඳුරේ. දකින්න ඔයා උතන ඉන්නවා. බේර ගන්න හිතාගෙන එනවා. මෙන්න මෙහෙම උඩ පැබාඩු අම්බෝ. උදුම මොලයක් නේ. දඟර වලිගත් මොලේ නැති මිනිසෙක් වගේ ඇවිත් ඔය ගොයේ බොරු උගලට අහුවේ කියලා හිතනවද ඈ? ඇත්ත තමයි. තල බලමු වෙන උගුල. දඟර වලිග කියා දෙනවා කැලේ උස ගහක නගින්න. ගැට වලිගය වෙවුල වෙවුල ඉගෙන ගන්නවා බහින්න. දඟර වලිග කියා දෙනවා වැල්වල එල්ලිලා යන්න. ගැට වලිගය ඉගෙන ගන්නේ වැලේ එල්ලිලා වැටෙන්න. දඟර වලිග කියා දෙනවා එපා කියලා බිම බලන්න. බිම බලාපු ගැට වලිගය අන්තක පැටලී බලන්න. අන්ත කැඩුනොතින් දෙයියන්ගෙම පිහිටයිනේ එයාට. අන්ත කැඩුනොතින් දෙයියන්ගෙම පිහිටයිනේ එයාට. අනේ ටික දානවා වලට. දඟරය එක සැරයක් මේ වලට වැටුණාම එළියට එන්නේ මෙන්න මේ මාළුව වගේ. මද මගේ මොලේ ආපොයෝ ඔයගේ මොලේ හොඳයි ඇලේ දාන්න. කඩි ටික දඟරව කාලා ඉවර කළාම ඔයට ඉතුරු වෙන්නේ ඇට කටු විතරයි. එතකොට ඔහෙට උලන් තමයි. කට වහනවා. ඔයට වැඩක් නෑ මගේ වැඩගෙන. මට ඕන කරන්නේ එකම එක දෙයයි. මේ වදුරු රංචු අල්ල ගන්න විතරයි. අනේ අපේ ගැට වලිගට තාමත් හරියට බෑ කැලෑවට හුරු වෙන්න. දඟර වලිග කොයිතරම් උත්සාහ කළත් ගෝලයව හදාගන්න බෑ. හරියට අපෙත් ඔය සමහර දරුවෝ නාන ප්‍රකාර පාඨමාලාවලට ගිහින් අන්තිමේදී මොකුත් දන්නේ නැති පිස්සෝ වුණා වගේ. ඒ කොහොම වුණත් ගැට වලිග නම් උත්සාහවන්තයා. කැලේ නూరు එක විතරද දෙපා හතුරුනුත් ඉන්නවා. සිව්පා හතුරුත් ඇවිදින් ගැට වලිගට වින කරනවා. සිව්පා හතුරුත් ඇවිදින් ගැට වලිගට වින කරනවා. යාන්තමට ගහට නැග්ගේ පොඩ්ඩක් දැනගත්ත හින්දා. කොටියා බොරුවට ගෙරෙව්වේ මෙයා අලුත් කෙනෙක් හින්දා. කොටියා බොරුවට ගෙරෙව්වේ මෙයා අලුත් කෙනෙක් හින්දා. බලන්න කල්යාණ මිත්‍රතාවය. යාළුවට උගන්වනවා. යාළුවට කියලා දෙනවා. විපත්තියේදී යාළුවට පිහිට වෙනවා. මෙහෙම යාළුවෝ වාසනා කරන්න ඕන. බව් වඳුර එන්නේ නෑ මොනවා කළත්. නෑ වඳුර එනවාමයි. එන්නම ඕනේ. මට විශ්වාසයි. මොකද කරන්නේ? ගැට වලිගට දැන් පනින්න පුරුදුයි. ඒත් වැල් අඳුරන්නේ නැහැ. හිතුවේ හීතලම වැලක් කියලා. මැදයි වෙච්ච හරිය. හිතෙට අපි ළඟට වෙලා පොළොංගු වගේ අය ඉන්නවා. දස්ත කරන කල් දන්නේ අපිත් ළඟට අරගන්නවා.
කොල්ලඟගේ සෙල්ලම් ඉවරයි දඟර වලිග ශිල්ප අගෙයි අනේ කුරුළු කුඩුව උඩ පොළොන් රජානං සැතපෙයි පොළොන් විසට සීසුම් වෙලා ගැට වලිගය ඇද සැතපිලා දඟර බැලුවේ ඔහු සොලවලා තාමත් පන ඇද්ද කියලා කැලේ බෙහෙත් ඇද දිව ඔසුවාගේ එක්සේ ජීද පරාදයි සුවදට පන එන බව විශ්වාසයි කැලේ බෙහෙත් වල බලයත් ඒකයි ආඩතෝඩ පස්පංගුව විසි කරලා අපි බෙහෙත් පෙති ජාති බොනවා පස්පංගුව කුණු කූඩට දානවා සුරං විදුර ගුලියෙන් ඔක්කෝ බඩේ අමාරු අහක නීල්යාදි තෙල් ඩිංගක් ඔළුවට දැම්මාම දැනෙන සුවය බලන්න අපි අපේ දේවල් අත්තරියට වඳුරු අත්තරලා නැහෙනි බලමුකෝ ගැටවලිගට ඊළඟට වෙන්නේ මොනවද කියලා මොකද කරන්නේ මේ කරදරේ මොකක් හරි අවසානයක් දකින්නයි ඕනේ එක්ක වඳුර එන්න ඕනේ නැත්නම් මේ සේර මත ඇරලා ආපහු ගෙදර යන්න ඕනේ මට පෙන්නේ නම් ඔහෙට හිස් අතින්ම ගෙදර යන්න වෙයි කියලා. කට වහනවා හිතලා බලමු හිතලා බලනවා හිතලා ආයෙත් මෝඩ උගුලා කටවනවා. කොහොමද දඟරයා බලන්නේ අපූරු පාඩම. ඔය මා ගැන දන්නේ නැහැ. මං එහෙම කලේ උගුලකට. කිරිල්ලි අල්ලන්න නෙවෙයිද? කිරිල්ලිගෙන් ඇති වැඩේ මොකද්ද? දඟර අල්ලන්නයි උපාය. විශ්වාසයි කිරිල්ලි දඟරට කියාවි සිද්ධ වෙච්ච දේ ගැන. මෙතනට දඟර එනවා දැන් සැකයක් නැහැ. තාමත් දඟර වලිගගේ පුහුණු පාඨමාලාව ඉවර නැහැ. මේ අතරේ දඟර වලිගව අල්ලගන්න මාන බලන විපාසතා කිරිල්ලිව උසිගැන්නුවා. එහෙම කලේ දඟර වලිගව ගෙන්නගෙන උගුලේ පටල ගන්න. දඟරයා ඉක්මනට එවි. කවුද? මොකද්ද කිව්වේ? මං කිව්වේ වඳුරා ළඟ එනවා ඇති කියලායි. හරියට ඇහුනේ නෑ. මොකද ඔයගේ කන් බීරි වෙලාද? අන්න ඇවිත්. අනේ අපේ දඟර වලිග අසරණ වෙලා බලන්න ගුණවත් ගෝලයෙක් හදාගත්තම තියෙන වටිනාකම ගුරුතුමාගේ ශාස්ත්‍රය හරියටම කරන හැටි දුකේදී ගුරුතුමාව රැකගන්න හැටි මේවා අපි කාටත් හොඳ පාඩම්. දැන් යන්න වෙලාව හරි. ගිහින් එන්නම්. ස්තුතියි. හැම උදව්වකටම ස්තුතියි. පුබා මන් නිතරම එනවනේ ඔයව බලන්න. මට දුකයි. කවුදෝ කෑ ගහනවා ඇහුණා. කට්ටිය ඒ පැත්ත බැලුවා. බලනකොට ගැටවලිග හොයාගෙන ආපු නෝනා කොටියට අහු වෙලා. කොටිය
පියා අත ළඟම එනවා උගත් ශිල්ප දැන් වටිනවා වලිග පහර තරු පේනවා උගත් ශිල්ප පිහිට වෙනවා ආමිනේව බේරගත්තේ උත්සාහයෙන් උගත් නිසයි දුවේ පුතේ උගත් ශිල්ප සැකයක් නැහැ රටක් වටි දැන් නම් කලුට පාළු හිතෙන එකක් නෑ නේද දඟර? උත්සාහයෙන් ඉගෙන ගත්ත ගැටවලිග තමන්ගේ හාමිනේවත් බේරගෙන ගෙදර ගියා. ඔන්න ඕක තමයි දුවේ පුතේ උගතමනා ශිල්පයමයි මතු රැකෙනා කියන්නේ. කැලෑ සතුන් ඉපදේ වෝනර කුපිත වෙතේ දඟර වලිගයේ බලයෙන් එවැනි හුනියම් නැසතේ හොඳ අය කොයි කාටත් වෙනසක් නෑ හිතවත් වානර කුලේ උනත් අපිටත් වැඩියෙන් යහපත් බලන්න දුවේ